ලංකාවේ සාධාරණ මිලට කොහොමද ජපානයෙන් වාහනයක් ඉම්පෝර්ට් කරගන්න ඕනේ කියන එක මේ මිල කොහොමද පාලනය කරන්නේ? අයිබෝන් SLUK මීඩියා අපි ඔන්න සෑහෙන කාලයකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හරියටම කියනවා මාස 6කටත් වැඩි කාලයක්. ඔයගලන්ට හරියටම මතක නම් අපි අපේ අන්තිම වීඩියෝ එක අරගෙන ආවේ ගිය අවුරුද්දේ ජූනි මාසේ. ඊට කලින් අපි සෑහෙන හඬ නැගීමක් කරා මේ මිල කොහොමද පාලනය කරන්නේ? ලංකාවේ සාධාරණ මිලට කොහොමද ජපානයෙන් වාහනයක් ඉම්පෝර්ට් කරගන්න ඕනේ කියන එක. එතකොට ඒකට විසඳුමක් විදියට අපි අපේ ප්‍රේක්ෂකයන්ට අපේ ඔඩියන්ස් එකට ආරාධනා කරා WhatsApp group එකකට එකතු වෙලා අපිත් එක්ක වැඩ කරන්න. එතකොට අපි එතනදී ලංකාවේ ජෙනුයින් විදිහට වැඩ කරන පර්සනල් ඉම්පෝර්ටර්ස්ලා කීප දෙනෙක් එකතු කරගෙන තමයි ඒක පටන් ගත්තේ. ඒගොල්ලෝ ඇත්තටම ජෙනුයින් ඉම්පෝර්ටර්ස්ලා ඒගොල්ලෝ අපි යම් කාලයක් වැඩ කරා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ එක තාමත් ඒ ටච් එක තියාගෙන වැඩ කරන ගමම අපි අපේම ගමනක් වෙනම ආරම්භ කරා. මේ ආරම්භ කරපු ගමනේ ඒකායන අරමුණ තමයි ශ්‍රී ලංකාවේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට තාම සාධාරණ මිලකට විශ්වාසනීය විදිහට වාහනයක් ගැනීම. එතකොට මේ අපි නිහඬව හිටපු මේ මාස 6ක කාලය ඇතුළත අපි තාම විශාල පිරිසකට ඒ විදිහට සාධාරණ වාහනයක් මිලදී ගන්න අවශ්‍ය පහසුකම් සපයලා සහ ඉතා හොඳ ක්වොලිටි එකේ වාහන විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි වැඩ කරන ස්කේල් එක අපේ ප්‍රොෆෙෂනලිසම් එක වෙනස්. මේ ව්‍යායාමයේ මුලින්ම පටන් ගත්තේ නිලංක මගේ මිත්‍රයා සහ මම. ඊට පස්සේ අපි මේක වෘත්තීමය විදිහට ප්‍රොෆෙෂනල් විදිහට අපිට කරන්න අවශ්‍ය වුණා මේ ඉම්පෝර්ට් කියන එක. ඒකට අපි රෙජිස්ටර් කරපු ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට නිගම්බු කොළඹ මේන් රෝඩ් එකේ අපේම ඔෆිස් එකක් දාගෙන ඊළඟට අපිට කියලා වෙනම වෙබ්සයිට් එකක්. ඔයගොල්ලන්ට SLUK auto කියලා ගිහින් බැලුවොත් Google reviews බලන්න පුළුවන්. මේ කාලය ඇතුළත අපි මේ YouTube එකේ නිහඬව ඉඳගෙන කරපු සේවය කොච්චර දුරට පළදරලා තියෙනවද කියලා ඒ පොසිටිව් කමෙන්ට්ස් වලින්. එතකොට ඒ වගේ ආයතනයක් අපි බිහි කරා. ඊළඟට අපිට හොඳ Facebook page එකක් තියෙනවා. හොඳ රීච් එකක් තියෙන page එකක්. ඉතින් මේ ඒ ටික ඔක්කොම කරගෙන තාම ශක්තිමත් ආයතනයක් වාහන මෙලදී ගන්න බලාපොරොත්තු ඉන්න අය වෙනුවෙන් අපි ගොඩ නැගුවා. ඉතින් මේ නිහඬතාවයට හේතුව මේ මාස 6ක් තිස්සේ නිහඬතාවයට හේතුව ඒක. මොකද මේ ව්‍යායාමයේ අපි තාම සංයමයෙන් සහ වුමනාවෙන් කරගෙන ගියා ශාල පරිශ්‍රමයක් දරලා. ඉතින් ඒ කරගෙන යන කාලය අතරතුර අපිට ලොකු වෙලාවක් තිබුණේ නෑ මේ අපිට වීඩියෝස් කරන්න. ඔයගොල්ලෝ දන්නවා එඩිට් කරන්න එක තාම කාලය ගත වෙන වැඩක්. ඉතින් අපි ඒ වෙනුවට අපේ සම්පූර්ණ එනර්ජි එක ඒ ෆුලස්ට් එෆර්ට් එක අපි දැම්මා මේ වාහන ඉම්පෝර්ට් කරනවා කියන කාරණාව වෙනුවෙන්. සහ අපි මේ වාහන ශාස්ත්‍රයේ ඊට අමතරව තවත් ගැඹුරට ගියේ සහ මේ පළලට විහිදුණු ව්‍යාපාරයක් විදිහට ගොඩනගමින් ඉන්නවා. ඒකට මුලින්ම අපි දෙන්නෙක්ගෙන් පටන් ගත්ත ආයතනයේ දැන් සක්‍රියව 5 දෙනෙක් විතර වැඩ කරනවා. ඒ වගේම මේක ඇතුලේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපි නිහඬව හිටපු කාලේ සෝෂල් මීඩියා ඇතුලේ මේ අපේ ගමන ඉතාම සාර්ථකව අපිට අරගෙන යන්න පිටුවහලක් කරපු කෙනා තමයි දිනුම channel එක මේ බුද්ධික. එතකොට මේ දිනුම channel එක කරා ලොකු සේවයක් කරා ජනතාවට සහ අපි ගැන දැනුවත් කරා. එතකොට ඒක හරහා ජනතාව ගොඩක් දැනුවත් වුණා. විශේෂයෙන් මේ SLUK මීඩියා එක නිහඬව තියෙන වෙලාවේ ඒ කාර්යභාරය සම්පූර්ණයෙන් එයා තමා කරේ. ඉතින් මම විශේෂ ස්තුතියක් මෙතන කරන්න ඕන බුද්ධිකට. එතකොට ඒකත් එක්ක ඒ ලැබපු ජනප්‍රියත්වයේ ඔක්කොම එක්ක අපි අර කලින් කිව්වා වගේ තාම ශක්තිමත් හොඳ ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. එතකොට මේ ව්‍යාපාරය කොහොමද ඉස්සරහට යන්නේ? කොහොමද වාහන ගෙන්නන්නේ? මොනවද ගෙන්නන වාහන? මිල ගණන් මොනවද? මේ අප්ඩේට්ස් ඔක්කොම අපේ channel එක හරහා ඉදිරියේදී ඔයගොල්ලන්ට ගන්න පුළුවනි. ඒ වගේම කියන්න ඕනේ අපි මේ ඉස්සරහට වාහන ගෙන්වීමට අමතරව අපි මේ මීගම ප්‍රදේශයේ මේ කටුනායක එයාපෝට් එකටත් කිට්ටුව වර්ක්ෂොප් එකක් එහෙම නැත්නම් වෙහිකල් මේන්ටෙනන්ස් සෙන්ටර් එකක් අපි
පවත්වගෙන යන්න ආරම්භ කරලා තියෙනවා. දැනට සැලකිය යුතු ප්‍රමාණයක වැඩ අවසන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ මුල වගේ වෙනකොට අපිට පුළුවන් වෙයි කියලා මේ වැඩේ පටන් ගන්න. එතකොට මේ ව්‍යායාමය කරගෙන යන්න නිලංක සහ මට අමතරව තවත් ඉංජිනේරුවෙක් එකතු වෙලා තියෙනවා මේ කණ්ඩායමට. ඔහු හර්ෂණ මාපලගම ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 12ක් සේවය කරා. කොතලාවල ඇකඩමියකින් අධ්‍යාපනය ලැබලා වසර 4ක ඉංජිනේරු පාඨමාලාවක් හදාරලා වසර ගණනාවක් ශ්‍රී ලංකා යුද හමුදාවේ වාහන සම්බන්ධ කාර්මික ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරලා ඉන්න අනතුරුව ඔහු හමුදාවෙන් ඉවත් වෙලා ඩුබායි රාජ්‍යයට ගිහිල්ලා විශේෂයෙන්ම යුරෝප් වාහන Audi, Volkswagen, Mercedes Benz, BMW වගේ වාහන එක්ක ගැටිලා වැඩ කරලා තාම ඉහළ මට්ටමේ දැනුමක් තියෙන කෙනෙක් හර්ෂණ මාපලගම කියන්නේ. ඔහු අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම මේ අපේ මේ ඉම්පෝර්ට් එකේ තියෙන තාක්ෂණික පැත්තේ දේවල් ඒ වගේම මේ වර්ක්ෂොප් එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්නේ ඔහු. ඊට අමතරව අපේ කණ්ඩායමේ චාමර එකතු වෙලා ඉන්නවා. චාමර සෝෂල් මීඩියා සහ මාකටිං පැත්ත බලනවා. ඊළඟට අපිත් එක්ක ඉතාමත්ම ස්වාදව සහ ළඟින් වැඩ කරනවා දිනුම channel එක. ඉතින් මේ ඔක්කොගේම එකතුවක් විදිහට අපි අර කිව්ව ඒකායන අරමුණ මොකද්ද? ජනතාවට වඩාත්ම සාධාරණ විදිහට තත්වයෙන් උසස් විශ්වාසනීය ආකාරයේ වාහනයක් ලබා ගැනීමට අපි සියල්ල සැදී පැදී ඉන්නවා. ඊළඟට අපි කියන්න ඕන මේ ඒ වගේම මේ වාහන නඩත්තු කිරීම සම්බන්ධයෙන් විශ්වාසනීය සේවයක් දෙන්න තමයි මේ අපේ නඩත්තු කිරීමේ පැත්තත් අපි දියුණු කරගෙන යන්නේ. ඊළඟට මේ අපි මේ ව්‍යායාමයේ දියුණු කරගෙන යනකොට අපිට විශේෂයෙන්ම සහාය දුන්නා අපි WhatsApp group හදාගෙන. එතකොට ගොඩාක් කට්ටිය හිටියා. හර්ෂ, එතකොට සම්පත් ජයසේකර ඒ වගේ පිරිසක් අපිත් එක්ක ඉඳගෙන තාමත් අපිට සහයෝගය දක්වනවා. මම නම් කියන්න බැරුව කියන්න සමා වෙන්න ඕන. ඉතින් ඒ වගේ අපි නම් කිව්ව නොකිව්ව ශාල පිරිසක් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන අපිට සහයෝගය ලබා දෙනවා මේ ව්‍යායාම කරගන්න. ඉතින් ඒ අයට අපේ මුලින්ම අපේ channel එකට ආපු අයට ඒ වගේම WhatsApp group වලට එකතු වෙච්ච අයට ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ ශක්තිමත් ගමන යන්න එකතු වුණාට. ස්තුතියි.